පසුගිය සැප්තැම්බර් මස 26 වැනි දින පැවැත් වූ වෛද්‍ය කඳවුර සාර්ථකව පැවති අතර 350කට අධික පිරිසකට වෛද්‍ය උපදෙස් ලබා දීමට හැකි වුණි. එනමුත් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ඊට සහභාගී වූ අතර ප්‍රතිකාර කිරීමට නොහැකි වූ සැලකිය යුතු පිරිසක් සිටි බැවින් එම පිරිසට ප්‍රමුඛතාවය දෙමින් ඔක්තෝබර් මාස 3 වෙනි සිකුරාදා දිනයේහි උදෑසන 9 සිට සවස් 2 වන තෙක් නැවත වෛද්‍ය කඳවුරක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. පසුගිය 26 වැනි දින වෛද්‍ය කඳවුරට පැමිණ ප්‍රතිකාර ලැබීමට අවස්ථාවක් නොවූ තානාපති කාර්යාලය මගින් නිල මුද්‍රාව තබන ලද ටෝකන් අංක ලබාගත් පිරිස් වෙත මීළඟ ඔක්තෝබර් මාස 3 වෙනිදා පැවැත්වෙන වෛද්‍ය කඳවුරට සහභාගී විය හැක. එලෙස ටෝකන් අංක ලබාගත් පිරිසට පහත වයස් කාණ්ඩ යටතේ වේලාවන් වෙන් කර ඇත. වයස අවුරුදු 50ට වැඩි පිරිස් සඳහා උදෑසන 9 සිට 10:30 දක්වා, වයස අවුරුදු 40 අතර පිරිස් සඳහා උදෑසන 10:30 සිට 12:30 දක්වා, අනෙක් වයස් මට්ටම් වල පිරිස් සඳහා දහවල් 12:30 සිට 2 දක්වා. එලෙසම සහභාගී වන්නන් නිරාහාරව වෛද්‍ය කඳවුර සඳහා සහභාගී වීමේ අවශ්‍යතාවයක් නොමැති බව සඳහන් කරමු. ටෝකන් අංක ලබාගෙන වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නොහැකි වූ සැලකිය යුතු පිරිසක් ඇති හේයින් හදිසි අසනීප තත්ත්වයන් උද්ගත වැටි පිරිස් 200කට පමණ වෛද්‍ය උපදෙස් සඳහා නව ටෝකන් අංක ලබා දීමක් සලකා බලනු ඇත. නිල මුද්‍රාව සමග ඔබට නිකුත් කළ ටෝකන් අංකය සුරක්ෂිතව තබාගෙන ඒ දිනට ඉදිරිපත් කිරීමෙන් ඔබට සිදුවිය හැකි අපහසුතාවයන් අවම කරගත හැකි වනු ඇත.